හායි ගයිස් කොහොමද ඔයාලට අද අපි තීරණය කරේ අරලගංවිල පිඹුරත්තෑව වැව බලන්න යන්න. පිඹුරත්තෑව වැව තියෙන්නේ වයිෆ්ලගේ අක්කලාගේ ගෙවල් ගාව. ඒක හින්දා අපි තීරණය කරා එහෙට ගිහින් එයාලත් එක්කම වැවට යන්න. අපි එහෙට ගියේ ගම් වතුර ඇවිත් මාසෙකට විතර පස්සේ. ඒ යනකොට වෙනද යනවා වගේ නෙමෙයි. වෙනද යනකොට ගස් කොළන් කර වෙලා ගිහින් තියෙන්නේ. ඒත් මේ පාර යනකොට පුදුම ලස්සනක් තිබ්බේ. බලන තැන කොළ පාටයි. යාළුවනේ මේ තියෙන්නේ ඉසඩ්ඩියල. මේකට අලියෙක් ගියත් හොයන්න බැයිලු. ඔයාලා නිවුස් වලට එහෙම දකින්න ඇති මේකට අලිත් වැටලා ගහගෙන යනවා. අපි මෙතන යනකොටත් හරකෙක් වැටලා මැරලා හිටියා. ඔය පේන්නේ ඉන්නේ ඒ හරක තමයි. අපි යනකොට නම් එතන හොඳටම සවුත් වෙලා හිටිය හරකා. මම හිතන්නේ දවස් 2-3කට කලින් වැටිච්ච එකෙක් වෙන්න ඇති. මේ පොළොන්නරුවේ තියෙන පාරවල් නම් මෛත්‍රී පාර මහත්තයා නියමයට හදලා තියෙනවා. වාහන නම් යන්නේ පැයකට විතර පාරක්. හැබැයි පාරවල් නම් සුපිරි. ඒ වුණාට වේගයෙන් යන්න බෑ සත්තු පයින්නවා පාර හරහා. ගොඩක් තැන්වල හරක් බැඳලා තිනවා. එතකොට පාරේ තියෙන ලනුව පේන්නේ නැහැ. ඒ හින්දා පුදුම අවධානයෙන් යන්න ඕනේ. දැන් නම් අපි ගොඩක් දුරට අක්කලා ගෙදරට ළඟයි. අපිට සම්පූර්ණ දුරම තිබ්බේ කිලෝමීටර් 30ක් විතර. මේ කිලෝමීටර් 30ම යන්න අපිට පැයක්වත් ගියේ නැහැ. හැබැයි මේ පාරවල් වල හවස 4න් 5න් පස්සේ යන්න බෑ. ඒ තරම් අලි. එතකොට දාමුනේ. ඔන්න අපි ගෙදරට ආවා. ගිය දවස් දෙකෙත් හොඳටම වැස්ස හින්දා මිදුල සේරම මඩ වෙලා තිබ්බේ. අපි අක්කලා ගෙදර ටිකක් වෙලා ඉඳලා එයාලත් එක්ක ස්පීල් කරනවා බලන්න ආවා. එන ගමන් නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. කලින් දවස් ටිකේ නම් මේ හරියට ලඟ වෙන්නවත් බැයිලෝ. ඒත් අපි වෙනකොට කට්ටිය නානවත් එක්ක. මේක බලන්න ලංකාව වටේම ආයෙනවලු. ලංකාව වටේ අය විතරක් නෙමෙයි. පිටරට අයත් එනවලු මේක බලන්න. ඔය එන 3 දෙනයි මායි තමයි මේක බලන්න ආවේ. මෙතනින් එහා පැත්තේ දිය ඇල්ලක් වගේ තැනක් තියෙනවා. අපි එතනටත් ගියා. මේක බලන්න තැනකුත් හදලා තියෙනවා. එතනට ඇවිත් බලද්දි මේ වගේ view එකක් තමයි තියෙන්නේ. ගම් වතුර තිබිච්ච දවස්වල නම් මේ ටික හොයාගන්නවත් බැරි වුණාලු. ඒ තරම් ලොකු වතුරක් මේකෙන් දාලා තියෙනවා. ඒ වතුර දාලා හින්දා පල්ලෙහා දිය ඇල්ල වගේ හැදිලා තියෙනවා තැනක්. මම ඒ ටික වීඩියෝ එකේ ඉස්සරහට දාන්නම්. ඒ දවස් ටිකේ මේක බලන්න පුදුම සෙනගක් ඇවිත් තින්නේ. මෙතනට අයිස්ක්‍රීම් ලොරි පවා ඇවිත් තිබිලා තියෙනවා. මේ තියෙන්නේ මම අර ඔයාලට කිව්ව දිය ඇල්ල වගේ තැන. මෙතන නම් ළඟට යන්නත් බයයි. ඒ වුණාට ඇත්තටම දිය ඇල්ලක් වගේ. පුදුම ලස්සනක් තියෙනවා. අපි ඒ දිය ඇල්ලත් බලලා ඊට පස්සේ උඩට යන්න පිටත් වුණා. අපි දෙන්නට ගොඩක් කාලෙකින් තමයි මේ වගේ එක්ස්පීරියන්ස් එකක් හම්බුනේ. කොළඹ යන්න කලින් නම් මේ වගේ තැන්වල ඇවිදින්න යනවා ඉස්සර. ඒත් අවුරුදු 2කින් විතර පස්සේ තමයි මේ වගේ තැනකට ආවේ. අපි 4 දෙනා තමයි බයික් එකේ ආවේ. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. මේ ගව් මැදන් ඉන්නේ වයිෆ්ගේ අක්කා. ඊට පස්සේ අපි ගෙදර ඇවිත් අයියත් එක්ක පොඩි හයරයක් ගියා. ඊට පස්සේ අපි ඒ වැඩ සේරම ඉවර කරලා වයිෆ්ලා ගෙදර යන්න පිටත් වුණා.
පාරෙන් එකයි බස් එක. එහෙනම් මචං අපි ගිහින් එන්නම්. thank you වීඩියෝ එක බලුවට. පරිස්සමෙන් සතුටින් ඉන්න. bye. අමතක වුණා. subscribe කරලා support එකක් දෙන්න.